අද තමයි ඉස්සෙල්ලම මේ ඇපල් ගහෙන් ඇපල් කඩන්නේ. පළවෙනි ඇපල් මුරේ මගේ යූකේ වල තියෙන ගෙදර ගන්නකොට මොනවත්ම තිබුණේ නැහැ ගස් කොළන්. ඇත්තටම තනකොළ විතරයි තිබුණේ. ඉතින් ඊට පස්සේ මං ඇපල් ගස් හිටෙව්වා, ප්ලම්ස් ඒ වගේම පෙයා ගහකුත් මේ අවුරුද්දේ මං හිටෙව්වා. මං ඒ හැම එකක්ම ඕගලන්ට අරගෙන එන්නම්. දැන් නම් ඉතින් මේ පෙන්නන්නේ රෝස මල්. මේ රෝස ගස් ඇත්තටම වැඩිපුර සාත්තුවක් නැති වුණත් ගහ පිරෙන්න මල් හැදෙනවා. මං හිතන්නේ දේශගුණේ හින්දා වෙන්න ඕනි. එක එක ජාතියේ රෝස ගස් තියෙනවා. මං ටික ටික ඔයගලන්ට පෙන්නන්නම්. මේ ඔයගලන්ට මේ රෝස වලින් එහාට වෙන්න ඈතට පේනවා දම් පාටින් තියෙන්නේ ලැවෙන්ඩර් මල්. හරිම සුවඳයි වගේම ගුණදායකයි. මම තේ හදලත් බොනවා. ඒ වගේම මල් එන්නේ නැති වුණත් ලස්සනට කොළ තියෙන ගස් තියෙනවා. මේක තමයි ෆ්ලැමින්ගෝ ට්‍රී කියන්නේ. ෆ්ලැමින්ගෝ සතාගේ පාට තමයි ඒ ගහින් පිළිඹු වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති ගොඩක් රෝස පිපිලා තියෙනවා. හරිම ලස්සනයි. අද චුට්ටක් හුළඟ වැඩි සැරයි. ඔයගලන්ට ඒකත් ඇහෙනවා ඇති. ඉතින් මං හිතුවා මේ පුංචි වීඩියෝ එක මගේ රටේ මගේ සහෝදරයන්ට සතුට දනවන එකක් වෙයි කියලා. එහෙනම්